අපි අද ගියේ ටැමිල් වෙඩින් එකට. මුලින්ම පික් මේකක් දාන්න අපි 4 දෙනාගෙන් ගියා. මේ ඉන්නේ කඩියා. එතකොට මෙතන පැහැදිලි නෑනේ පස්සේ අඳුනලා දෙන්න. මේ ඉන්නේ මම. ඊට පස්සේ ඉන්නවා අපේ හෑන්ස් කොළුවා. කොහොම ඉතින් ගිහිල්ලා කොහම හරි බහිනලා වැස්සට සෙට් වුණා 3 දෙනා 4 දෙනාම තිබුණා ටිකක්. ඔතන ඉන්නේ වෙඩින් හෝල් එක අපිට ඇතුළේ කොහම හරි මාර ලස්සනයි. එතන ඝනදේ රූපයක් තියෙනවා. කට්ටිය ගොඩක් හිටියා කොහම හරි ඔතන කොහම හරි වෙඩින් දෙකක් තිබ්බා. අපිට මුලින්ම තිබ්බේ මේ වෙඩින් එක හොයාගන්න. හරි හෝල් එකේ කියන්නේ අපි යන්න ඕන වෙඩින් එක මොකක්ද කියලා හොයාගන්න කැඩි. හරි ෆස්ට් ෆ්ලෝර් එකේ තිබ්බ වෙඩින් එක ළඟට ගියා මුලින්ම. අතන දැන් කොල්ලා කඩිය තමයි දැන් ගැම්මට යන්නේ වේට් එකක් ඇඳලා. අපි 4 දෙනා වේට් එකක් ගියේ. කියන්නේ එන ආසා හිටියා වේට් එකක් අඳින්න දැන් ටැමිල් වෙඩින් එකට යන්න. ඔතන ගියාට පස්සේ තිබ්බ ප්‍රශ්නේ දැන් මේකද අපි යන්න ඕන වෙඩින් එක කියන එක. එතන ඒ යාළගර ටැමිල් විදියට ඔක්කොම තියෙනවා. ඔතනින් තමයි මට අයිඩියා එක ආවා මේ අතනින් නම බලමු කියලා. ඊට පස්සේ එතන නම බලද්දී කොහොම හරි මේක නෙමෙයි. ඊට පස්සේ එතන දැන් කොහොම හරි කැවිලි තියෙනවා. කිසිල් ගිඩි තියෙනවා. එතන වෙඩින් එක හචාරිට පටන් ගන්න තියෙනවා. ඔතන එකෙත් මොකද එතන එක නෙමෙයි. ඊට පස්සේ අපි ගියා උඩට. කොහොමනේ මුලින්ම අපි හිතුවේ චොකලට් හම්බෙන්නේ කියලා. එතන මේ ලඩ්ඩු තමයි තිබ්බේ දිගැල්ල බලද්දි. ඊට පස්සේ උතන සූගිරි අනිත් ඒවා නම් මොනවද දන්නේ නැහැ. කොහමද රහයි ඔය මුලින්ම දුන්නේ ඔය දුරට ගියාට පස්සේ. මේ තියෙන්නේ ඕක මේ මමත් කලින් දැකලා තිබ්බේ ඔය ටැමිල් ෆිල්ම් වල හින්දි ෆිල්ම් වල තමයි. දැන් ඔයාලා මෙතන මැද ගිනි මැලයක් තියෙනවා. ඉතින් මෙයාලා මේ වටේ යනවා ඔතන. වටේ යනවා ඉතින්. කොහොමද වෙඩින් හෝලේ නම් මාරු ආසනේ වලට පේනවනේ මේ. නෝලගේ නම මේ රාසමනි වෙඩින් හෝල් ලෝක. කොහොමද අපි ගියේ මේ පලාලි ඒ පැත්තට ගියා. යද්දි ගොඩක් කට්ටිය ඇල්ලට මින්ද මේ පිටිපස්සේ තමයි ඉඳ ගන්නත් උනේ. එතන වෙන්නේ අර එයාලගේ චාරිත්‍රාක් විදියට මල් මාල බලන්දන එක තියෙන්නේ. ලොකු මල් මාල දෙකක් තියෙනවා. ඒක මනමාලයට මල් මාල බලන්දනවා. මනමාලයට මේ මල් මාල බලන්දනවා. ඒක අර දෙන්න මල් මාල දෙක අස්සෙන් අත් දෙක දාලා එහෙම තමයි බලන්දන්නේ ඒක. ඊට පස්සේ මෙතන වෙන්නේ කොහොම හරි දෙන්නෙක් ඉස්සරහ සුදුරෙක් දකල්ලා ඉන්නවා. එහා පැත්තේ මනමාලි ඉන්නවා. මොනවා වෙනවද අපිට මොකුත් පේන්නේ නැහැ මේ. ඉතින් වටපිටාව චාරිත් ජනාධිපතිතුර කට්ටිය එක්කෙනා දෙන්න මිස් වෙන්න පටන් ගත්තා. අපි දැන් බලුවා දැන් වෙඩින් එක. වැරද කට්ටිය කොහෙද යන්නේ කියලා. පස්සේ තමයි දැනගත්තේ කෑම කන්න තමයි අවිල්ල තියෙන්නේ. අපිට ආවා ඊට පස්සේ එතනට. අතන අයිස්ක්‍රීම් වර්ග තිබ්බා. ඉතින් අපේ කට්ටියවත් කාලා කොහොමද ගාලා දැන් ඔය ඉන්නේ චින්න කඩේ වලින් මිත ඉන්නවා ෆොටෝ එක ගන්නවා කියලා. ඒ වුණාට මම හිතන වීඩියෝ කරේ මුන් දෙන දන්නේ මම වීඩියෝ කරාගෙන. හරිද? රියුරු පන්දුලු තලා වහි මේක වලා රුදුරු බැලුම් බලා වෙන්න පාතාලේ ඇලා ළඟ බලා සතුරු යන්න තලා කැප්පුණු තිම්මලා මමයි පාතාලේ ඇලා